තමන්ගේ එකට හිටපු මිතුරන් මරලා මිතුරන්ගේ බිරිඳත් එක්ක යහන් ගත වෙන්නට කටයුතු කරලා මාධ්‍යකරුවා වශයෙන් රටේ පෙරී ඉන්නවා. මේ වගේ ජඩ පුද්ගලයෝ සිටින රටක මාධ්‍යයක්. හැබැයි රන්නල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මේ රියානතුරේ ඇත්ත සත්‍ය මොකද උනේ? ඇත්තටම ඔහු සපුගස්කන්ධ දෙස සිට කඩුවෙල පැත්තට යනවා කාර් රථේ. යනකොට යතුරුපැදි කරුවෙක් ඔහු පිටිපස්සෙන් එනවා. ඔහු කණ්ණාඩියෙන් දකිනවා. ඊට පස්සේ මේ යතුරුපැදි කරුවාගේ ගමන් විලාසය පිළිබඳව ඌ හදිසි ගමනක් යන පුද්ගලයෙක් වෙන්න ඇති. එක් පැත්තකින් ගන්නවා දකුණු පැත්තට. ඊට පස්සේ නැවත වම් පැත්තට ගන්නවා. සික්සැක් ක්‍රමයට ගමන් කරද්දී රන්නල මන්ත්‍රීතුමා ඔහු රියදුරෙක් වශයෙන් ඉතාමත් සුපරීක්ෂාකාරී මේ යතුරුපැදි කරු පිළිබඳව අවධානය ගියේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ යතුරුපැදි කරුගේ ගමන් මාර්ගය පිළිබඳව ඔහුගේ ගමන පිළිබඳව මොහුට අවිනිශ්චිතතාවයක් ඇති වුණා. මේ යතුරුපැදි කරු කොයි වෙලාවෙ හරි මහපාරට ඇවිදින් මගේ වාහනේ වදී කියලා. මේක හිතලා මීටර් ගාණක් යන්න හම්බෙලා නැහැ. ඒ වෙලාවේ යතුරුපැදිය ඇදගෙන වැටෙනවා කණ්ඩියේ. එතනම ඔහු වල්ගොල්ලට ගිහිල්ලා නැවත පාරට ඇවිදින් යතුරුපැදි කටු පෙරලෙනවා. යතුරුපැදිය පෙරලෙනකොට රන්නල මන්ත්‍රීවරයා රියදුරු අසුනේ ඉන්නවා. කැබ්ලතේ රියදුරු අසුනේ ඉන්න මන්ත්‍රීවරයා ශනිකව තිරින්ග පාවිච්චි කරලා රථය තමන්ගේ පාලනයට අරගෙන රථය අනිත් පැත්තට දකුණු පැත්තට පොඩ්ඩක් කපනකොට තමයි අර පිටිපස්සෙන් ආපු කාර් එකේ වදින්නේ. මේක තමයි සත්‍ය වශයෙන්ම රියානතුර සිද්ධ වෙන්නේ. මේ අනුතරේදී රන්වල මන්ත්‍රීවරයා බීමත්ව හිටියා. දැන් මේ අනුතරෙන් වැළැක්ුණේ කවුද? අර බිම වැටිච්ච යතුරුපැදි කරු. බිම වැටිච්ච යතුරුපැදි කරු එක පුද්ගලෙක්. අනිත් එක්කෙනා රියදුරු රන්වල මන්ත්‍රීවරයා. අනිත් එක්කෙනා තමයි තමන්ගේ රථයේ ගිහිල්ලා වැදිච්ච කාර් එකේ රියදුරු. මේ තුන් දෙනාම වාහනේ බහලා ඉන්නකොටවත් අඩුම තරමින් මෙයා බීලා ඉන්නවා කියලාවත් කියලා නැහැ. මොකද හේතුව අපි පුද්ගලිකව දන්නා රන්නල මන්ත්‍රීවරයා කිසි දවසක මත්පැන් පානය කරන කෙනෙක් නෙවෙයි. කවුරු කොහොම ඔළුවෙන් හිටගෙන කිව්වත් අපි දන්නවා පුද්ගලිකව. ඇත්තටම මම මීට වඩා ඒ වෙලාවේ මම නොහිටියා. දැන් කියන්න පුළුවන් ඔබතුමා හිටියේ නැහැ නේද? ඇත්ත. නමුත් අපි දන්නේ අවුරුදු ගානකින් රන්නල මන්ත්‍රීවරයා බේබද්දෙක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න. බේබදුකමේ සල්ලාලකමේ ගියපු අලුත්ගමගේ පුතාලා මහින්ද ආනන්ද අලුත්ගමගේ පුතා රතවාන රාජකාරියේ යෙදিলা හිටපු මොරල්ලෝ වයිසි ට්‍රැෆික් යට කරගෙන ගියා. ඇඟ උඩින් ගියා. කවුද ඉදිරිපත් උනේ? ඔය අද කතා කරන අද මීඩියා ජඩ මීඩියා කිසි කෙනෙක් කටක් කරියේ නැහැ. එදා ඒ වෙලාවේ අර මැරිච්ච පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහත්තයා. මම එතුමත් එක්ක කතා කරනකොට කිව්වා නෑ මම යනවා ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කියලා. මේ අලුත්ගම ගේලාට විරුද්ධව අජිත් රෝණලා එදා ගිහිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙනී හිටියේ. මතක තියාගන්න. එහෙම අතීතයක් තිබුණේ. ඒ අතීතය එක දෙයක්. ඒ විතර නෙවෙයි. තමුනාසලා දන්නවා ඔය නිදහස් චතුරස්‍රයේදී පුද්ගලෙක් මරලා දාලා ඒ පුද්ගලයා මරුණත් එක්කම යනවා ලෑන්ඩ් රෝවර් එකේ. කවුද යන්නේ? ඔය රත්වත්තේ මැරිච්ච ලොහන් රත්වත්තේ මල්ලි කෙනෙක්. ඒ ලොහන් රත්වත්තේ මල්ලිට ඉස්සරහින් යන්නේ යතුරුපැදියක්. පොලිසිය නිලධාරීන් දෙන්නේ. ඒ යතුරුපැදිය හිතාමතම හප්පනවා. ඒ හප්පන්න අර ඒ යතුරුපැදිගේ පිටිපස්සේ ගිය පුද්ගලයා පොලිස් නිලධාරියා SIS එකේ නිලධාරී ඔහුව මරා දැමීමේ උවමනාවට හප්පනවා. මේම අතීතයක් තිබුණේ. මේ අතීතය වෙනුවෙන් එදා කතා කරන්න මොකෙක්වත් හිටියේ නැහැ. ඔය මාධ්‍යකරුවෝ මෙච්චර දවස් ඇත්තටම මම මේ සිද්ධීන් ගැන ඉතාම හොඳින් හොදිසියෙන් අධ්‍යයනය කරමින් හිටියා. මම තොරතුරු ගත්තා. ඇත්තටම මම පුද්ගලිකව කතා කරා රන්වල මන්ත්‍රීතුමාට. ඔහු 76 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරයාගේ GAT ඒ ML රිපෝට් එක, මෙඩිකල් රිපෝට් එක, ඊට පස්සේ කිරිබත්ගොඩ රෝහලේ මේ කිසිම තැනකදී අඩුම තරමින් කටින් මත්පැන් ගඳ වහනේ වේ කියලාවත් ලියලා නැහැ. අඩුම මෙයා බොන්නේ නැහැ. ඒ බොන්නේ නැහැ කියලා කිව්වට ඇත්තටම පිළි නොගන්නවා නම් වෛද්‍ය පරීක්ෂණයට යන්න කියලා ඇත්තටම වෛද්‍යවරයා පරීක්ෂණයේදීවත් ඔහු කියලා නැහැ බොනවා කියලා. බීමත්ව ඉන්නවා නම් බීමත්ව පුද්ගලයෙක්ගේ බීලා ඉන්නවා නම් කතා කරනකොට කටින් ගඳ එනවා. හැබැයි මේක මොකද්ද? මේක තනිකර දේශපාලනය. මේක අර කඩන් ඇතිච්ච කෑලි කුජ්ජීත වෙච්ච විපක්ෂයේ දේශපාලනය. මේ විපක්ෂයේ දේශපාලනය පරද්දන්නට මේ විපක්ෂයේ දේශපාලනය වෙනුවෙන් මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ മന്ത്രിවරයෙක් කිසිම ඔහුට සමාජ ජීවිතයක් නැහැ. ඔහුගේ පුද්ගලික ජීවිතයක් නැහැ. මොනවද කරන්නේ? තනිකරම මොකක් හරි සිද්ධියක් අල්ලගෙන മന്ത്രിවරයා දැන් එලෝපා. මෙහෙම කරන්න ගියොත් ජාතික ජන බලවේගය 159 මුන් එළියට දානවා. ඒකට ඉඩ තියන්න එපා. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ විශේෂයෙන්ම මේ සිද්ධියේ රන්වල මන්ත්‍රීතුමා බොන්නේ නැහැ කියලා ඔබතුමාත් දන්නවා. නොදන්න කෙනෙක් නැහැ. හැමෝම දන්නවා ඔහු බේබද්දෙක්වත් සල්ලාලෙක්වත් නෙමෙයි. ඔහු ඉතාමත් මහින්සක ජීවිතයක් ගත කරන මම පුද්ගලිකව දන්නවා. ඉතාම හොඳ විනයගරුක පුද්ගලෙක්. අද රන්වල මන්ත්‍රීවරයාට පළවෙනිම පහර ගැහුවේ පාර්ලිමේන්තුවේදී. මතක තියාගන්න පාර්ලිමේන්තුවේදී ඔහුගේ හිස් වැසුම පාර්ලිමේන්තු කතානායක ධූරයට පත් වෙනකොට දාපු හිස් වැසුම දානකොට මම කිව්වා පළඳ දෙනකොටම ඒ පළඳනාව පැලැන්දෙව්වෙම වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහ අපේ ජනාධිපතිවරයා අපහසුතාවයකට සහ සමාජයේ හිනාවකට ලක් වෙන විදිහට තමයි ඒ දේ කෙරුවේ. ඒ හිතාම තමයි කෙරුවේ වැරදීමක. කතානායකවරයාගේ හිස් පළඳනාව දන්න මිනිහා පළඳනාව පළඳන්නේ අන්දන්නේ ඒ මිනිහා දන්නවද නැද්ද අර බටන් එක දාන්න. දැම්මා. දාලා හිනාවකට ලක් කරා. ඒ හිනාවට ලක් කරා විතර නෙමෙයි. ඊට පස්සේ මොනවද කෙරුවේ? ඒ අමතිවරුන්ගේ උපාධි පිළිබඳව මේවා කරා. හර්ෂ නානාකාර අමතිවරයාට ආචාර්ය කියලා උපාධියක් දැම්ම බරුවට. ඊට පස්සේ මොනවද කරේ? රන්වල කතානායකවරයාට උපාධියක් දැම්ම ආචාර්ය උපාධියක් කියලා.
ඇත්තටම උඩ උපාධියක් තියෙනවා. ඇත්ත සත්‍ය එක. මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ 88 89 කාලේ විවිධ නම් වලින් පෙනී සිටියේ. ගහංගන්න දෙයක් නැහැ. අපි පොලිසිලාරේ විදියට අපි දන්නවා. රටින් පිටුනේ වෙනත් නම් වලින් ඒ අයට ඒ නම් වලින් තමයි උපාධිය තියෙන්නේ. ඒ වගේම තමයි රන්වල මන්ත්‍රීවරයා. උඩ උපාධියක් තියෙනවා. ජපාන විශ්වවිද්‍යාලේ ඒ ජපාන විශ්වවිද්‍යාලේ උපාධිය තියෙන්නේ ඔහුගේ වෙන නමකින්. ඇයි ඒ? ඔහුගේ ජීවිතේ බේර ගැනීම සඳහා තමයි එදා ගියේ. එදා නොගියා නම් විජේවීර අර ගෙනිහිල්ලා අමුයෙන් පිච්චුවා වගේ තමයි මේක පුච්චන්න ලෑස්තිලා හිටියේ. ඒ වගේම තමයි අද වර්තමානයේ දැක්ක නේද ඊයේ මම වීඩියෝ එකක් දැම්මා. ඔය නාමල් රාජපක්ෂලත් එක්ක ඒ අර සුනක නඩයත් එක්ක ලගින මැක්කෝ ජනාධිපතිවරයාට අභියෝග කරනවා. මරලා දාන්න ඕනේ කියලා. විජිත හේරත් මරලා දාන්න ඕනේ කියනවා. ලාල් කාන්තව මරන්න ඕනේ. ඇයි මැරුවේ නැත්තේ කියලා අහනවා. මෙහෙම කරන්නට නම් නිදහස් මාධ්‍යයක් නෙමෙයි. මේක තනිකර ජඩ නින්දිත පරිගැනීමේ චේතනාවෙන් කරන චේතනාන්විතවම රටක රාජ්‍ය නායක මරා දැමීම සඳහාම විවිධ කුමන්ත්‍රණය කරන කණ්ඩායම. මේවා පිළිබඳව නිහඬව ඉන්න ඊළඟට ඇවිදින් මේ කණ්ඩායම වෙන්නේ මොකද? මේ ඊළඟට ඇවිදින් කලිසනුත් ගලවයියයි. ඒක වෙන්න ඉඩ තියන්න එපා. මේක පිළිබඳව මම ඇත්තට පොලිස්පතිතුමාට යවුවා ඒ සම්පූර්ණ දේවල් මට අද දැනගන්න හම්බුණා. නීතිහාසාමය අමාත්‍යතුමාගේ නීතිහාසාමය අමාත්‍යාංශ ලේකම්තුමා. එතුමා දැනුම් දීලා තියෙනවා මේක පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ඒක අපි සතුටු වෙනවා. මෙහෙම තමයි කළ යුත්තේ.